Hi, welcome to my YouTube channel. මේ ඔයාලා බලන්න යන්නේ අපි කැම්පස් එකේ 3rd year එකේදී ගියපු batch trip එකේ vlog එක. හැබැයි මේ වෙනකොට මම දැන් 4th year එකත් ඉවරයි. මේක හුඟක් පරණයි. trip එක ගියපු දවසේ නම් මේ මතක ටික එකතු කරලා vlog එකක් හදනවා කියලා හිතුවට ඇත්තටම මොනවා හරිම ප්‍රශ්න එක්ක වෙලා මට මේ vlog එක කරන්න පරක් වුණා. පරක් වුණාට මොකද මේක කවදා හරි ලස්සන මතකයක් විදිහට අපිට බලන්න පුළුවන් වෙන නිසා මම මේක එඩිට් කරලා vlog එකක් විදිහට දාලා තියනවා කියලා හිතුවා. කොහොම හරි දැන් අපි පේරාදෙණිය කැම්පස් එක ළඟට ඇවිත් ඉන්නේ. දැන් අපි හැමෝම මේ බස් එකෙන් බැහැලා කැම්පස් එකට ඇවිදගෙන යන්න තියෙන පාර දිගේ හැමෝම ඇවිදගෙන යන ගමන් මෙතනින් එහාට මට ලොකුවට දේවල් කියන්න නෑ. හැබැයි මේ වීඩියෝ එකේ තියෙනවා අපිට යද්දී හම්බුණු ලස්සන තැන් හැම එකක්ම වගේ මම මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒව බලන්න පුළුවන් ඉස්සරහට. මම නම් ඉතින් මේ මොනවද කියව යනවා යාළුවත් එක්ක. කියන්න අමතක වුණානේ. අපි අද නගින්න යන්නේ හන්තාන කන්ද. මේ නිස්කලංග පාර දිගේ ඇවිදගෙන යන ගමන් ඔන්න බලන්නකෝ මගේ තව එක යාළුවෙක් කරන වැඩේ. එයා මගේ vlog එකට ඩිස්ටර්බ් කරනවා. මම උසත් නැහනේ. ඉතින් එයා එහාට මෙහාට යද්දි මට ලස්සනට ෆොටෝස් වීඩියෝස් ගන්න වෙන්නේ නැහැ. මෙහෙම ඇවිදගෙන ගිහිල්ලා අපි කැම්පස් එකේ ටික වෙලාවක් ඉඳලා ගමන පටන් ගත්තා. මේ ඉතින් පේන්නේ ගමන පටන්ගෙන ඉස්සරහට අපි යන විදිහ. හැමෝම පේලියට ඉතින් ඇවිදගෙන යනවා. අපි කැම්පස් එකෙන් බස් 20ක් විතර ගියා. ඒ හැම බස් එකකටම බස් නායක කෙනෙකුත් හිටියා. ඔය ඉන්නේ අපේ බස් එකේ ડોක්ටර්. දැන් මේ අපි ටික වෙලාවක් රෙස්ට් කරනවා එක තැනක ඉඳගෙන. මෙතන මොකක් හරි hina යන වැඩක් වුණා. මට මතක නෑ හරියටම. මේ ඔයාලා දකින්නේ මගේ බස් එකේ ඉඳපු කට්ටිය. Say hi everyone. දැන් ඉතින් නිවිසනසිල්ල ආපු පාර මෙතනින් ඉවරයි. දැන් තියෙන්නේ කඳු නගින වාරය. ඉතින් හැමෝම බොහොම අමාරුවෙන් කඳ නැගගෙන ඉස්සරහට යනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතනින් එහාට මම කතා කරන්නේ නැති හැම තැනකම ඔයාලට ඇති තරම් එක hina වෙන සද්ද, හැමෝම කතා වෙන දේවල්, ගොඩක් දේවල් අහන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එකේ. උඩට යනවද? දැන් අපි මේ හුඟක් දුර ඇවිල්ලා දවල්ට කෑම ගන්න නතර වෙලා ඉන්නේ ඉඳගෙන. කෑම එක නම් මේ වෙනකොට හම්බෙලාද කොහෙද? මට මතක නෑ හරියටම. අපි කන්න ලෑස්තිලා ඔය වතුර ගන්න වෙලා වෙනකන්ද කොහෙද ඉඳියේ? හරි. දැන් මේ කන ගමන් තමයි ළමයි. හරි. ආයෙත් දැන් ගමන පටන්ගෙන ඉන්නේ. මෙතනින් එහාට නම් සද්ද කරන්න එපා කියලා අපිට කියපු නිසා ඉතින් අපි සද්ද නැතුව කන්ද නගින ගමන් මම පොඩි වීඩියෝ එකකුත් ගත්තා. ඒ හරිය නම් දෙඹරු ඉන්න. මේ හරියදී නම් අපිට ඕන විදිහට ඉක්මනට යන්න බෑ. පේනවනේ සද්ද නැතුව යන්න ඕනේ. මෙතනින් එහාට හුඟක් තැන්වලදී අපිට යන්න ඕනේ මෙහෙයුමකට යනවා වගේ තමයි. බොරු නම් බලන්නකෝ. මේ වෙනකොට නම් හුඟක් මහන්සි. හැබැයි කන්ද නගින්න තියෙන ආසාවටම අපි හරිම අමාරුවෙන් ඉතින් කන්ද නැගගෙන ගියා. මේ හරියන ළමයි පුදුම ලස්සනයි. මේ ගස් ටික දිහා බලන් ඉන්න ආස හිතෙනවා. එතන හුඟක් අය ෆොටෝස් උත් ගත්තා නැවතිලා. ඇති දැන් නම් ඔය හරියම ෆොටෝ. දැන් මාත් එක්ක ආපු යාළුවත් මගේ ඇරිලා මගේ අන්න කිව්වට එයා ඉන්නවා ඔය හම්බුනේ. එයාත් වීඩියෝස් ගන්න එහෙම නතර වෙලා මමත් ලස්සන ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් මේ හරියෙන් ගත්තා. මෙතනින් එහාට අපි එන්නේ පුදුම තරම් ලස්සන වීව් එකක් තියෙන තැනකට. වීඩියෝ එකට අපිට ඇස් දෙකට පේන තරම් ලස්සන ගන්න බැරි වුණාට
මම හිතන විදිහට මෙතනට මුළු මහනුවර නගරෙම වගේ පේනවා. දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ අපි ඩ්‍රෝන් ෂොට් එකකට බායි කියන මොහොතක්. මට මේ වෙලාවෙත් හිතෙනවා මේ වීඩියෝ ක්ලිප් සෑහෙන දිග වැඩියි කියලා. ඒ වුණාට ඒත් මෙච්චර ලස්සන ඒවා කට් කරලවත් දාන්නේ කොහොමද අනේ? ඒ තරම් ලස්සනයි. ඔයාලා බලනවා ඇති මම මෙච්චර යාළුවොත් එක්කත් මේ කන්ද නගින ගමන් මේ ෆෝන් එක අල්ලගෙනම ඉඳලා තියෙන්නේ වීඩියෝ කර කර කියලා. එහෙම නෑ. ඉතින් ටික ටික හවස් වීගෙනත් එනවා. ඔතනින් එහාට අපි එන්නේ ලස්සන තේවත්තක් මැදට. බලන්නකො එතන තියෙන ලස්සන. බැලූ බැල්මට කන්දක් නගින්න තියනවා කියලා පේන්නේවත් නෑ. මේ හරියනම් මාත් යාළුවන්ට චුට්ටක් කරදර කරලා ෆොටෝස් වීඩියෝස් ටිකක් එහෙම ගත්තා. hina වෙවි ආසාවෙන් කඳ නගිනාවගේ පෙන්නුවට ඔතනින් එක්කෙනෙක් කියන කතාව අහන්නකෝ. ආයි නම් කන්දක නගින්නේ හැත්තම. ජීවිතේට ආයි නගින්නේ. කන්ද නගිනකොට හම්බුනේ තවත් ලස්සනම තැනකින් එකක් තමයි මේ ඔයාලා දකින්නේ. ඒක පුදුම ලස්සනයි යන්නේ. මට මතක් වෙද්දි තේ තැනට පුදුම ආස හිතෙනවා. ඒ තරම් ඒ හරිය ලස්සනයි. අපි දෙන මේ හරිය තිරින් චුට්ටක් වීඩියෝ කර කර යානේ ලස්සන පේන්න විකාර වැඩ කර කර තේවත්ත පහු කරලා ඇවිත් මෙතනින් එහාට ගියේ අර කලින් අපි මෙහෙමකට යනවා වගේ ආපු තැන ඔයගොල්ලොන්ට මතකද? ඒ තැනටත් වඩා දරුණු මෙහෙමකට යනවා වගේ තමයි මෙතනින් යන්න උනේ. බලන්නකෝ ගස් යටිනුත් රිංගලා. ඒත් අපි hina වෙලා. අපි මේ ඇවිදගෙන යන හරියන්නම් කූඩල්ල වුණත් ඉන්න පුළුවන්. හැබැයි වහින දවසක වාසනාවකට අපිට එහෙම කූඩල්ලෝ හම්බුනේ නෑ. ඒක නිසා පොඩ්ඩක් කූඩල්ලොන්ගෙන් නම් බේරිලා නිදහසේ මේ ගස් යටින් රිංගලා අපිට යන්න පුළුවන් වුණා. මේ වගේ පේන අමාරු තැන් ගොඩක් පහු කරලා තමයි ඉතින් අර කන්ද මුදුනටම යන්න වෙන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ. තව කොයි වගේ අමාරු තැන් පාස් කරන්න වෙනවද අපිට කියලා. දැන් නම් අපි ඉන්නේ කඳු මුදුන පේන මානෙටම ඇවිල්ලා. දැන් නම් ඉතින් හැමෝටම සතුටු වෙයි hina වෙවි යනවා. ආන්හර උදේම ගලතේ යම. හයි වීඩියෝ කරලා. ඇහෙනවනේ කෙනෙක් මට කියනවා. දෙක කැලේ යන්නකෝ. මම වීඩියෝ කර කර වැටෙන්නත් ගිහිල්ලා දැන් මේ ওই කන්ද පේනමාන් තමයි අපි ওই හැමදේම කර කර මේ එන්නේ. ඉනලිහි අපි දැන් අපේ ගමනාන්තයට ළඟා වෙන්නයි යන්නේ. ඇත්තටම අපි දැන් ළඟට ඇවිල්ලා ඉන්නේ. හුඟක් ළඟට. තව චුට්ට දුරයි යන්න තියෙන්නේ මේ ගස් අතරින්. වීඩියෝ වෙන්නද? මං ඇල්ලුවා. ඔයාලා බලන්නකෝ ඊළඟට එක්කෙනෙක්ට වෙලා තියෙන වැඩේ. එයාගේ සපත්තුව කඩාගත්තා. ඊට පස්සේ මෙන්න මං යාළුවෝ දෙන්නත් එක්ක මෙයාව මුලින් ඉඳන්ම හිටියේ නෑ නේද? මෙයා මේ පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. එයා අපිත් එක්ක හිටියේ නැහැ ඇත්තටම. එයා වැඩ වගේකට පහු වෙලා හිටියේ. එයාට අපිත් එක්ක ඉන්න උනේ නැහැ. දැන් ඔය දුර ඉඳන් ඇවිල්ලා මේ කඩාගෙන මිදගෙන ආවා අපි ඉන්න තැනට. එතකල් ඉතින් අර මුලින් ඉඳන් හිටපු කෙනා එක්ක විතරයි මම හිටියේ. දැන් ඉතින් අපි මෙතන ලස්සන ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් ගත්තා. දැන් නම් හොඳටම හවස් වීගෙන ඉන්නේ මෙතන. හැමෝම යාළගේ යාළුවොත් එක්ක තනියම ෆොටෝස් වීඩියෝස් ඇතිතරම් ගන්න වෙලාව. මොකද මේ තැනටනේ ඉතින් මේ අමාරුවෙන් ආවේ අර කටු කාගෙන. මාත් ඉතින් මෙතන පිස්සු හැදිලා වගේ එක අතට කැමරාව හරව ෆොටෝස් වීඩියෝස් ගත්තා. දැන් නම් හොඳටම හවස් වෙලා අපි සන්සෙට් එකත් බැලුවා. තව ටික වෙලාවකින් හන්දාන්න පායන හඳත් බලන්න පුළුවන්.
හැමෝම දැන් ලෑස්ති වෙන්නේ කැම්පස් එකේ හැමෝම එකතු වෙලා බැච් ට්‍රිප් එක ආපු හැමෝම එක්ක ගෲප් ෆොටෝ එක අරගන්න. දැන් කළුවර වැටීගෙන එන වෙලාව පේනවනේ හඳ. අපි කොහොම හරි හන්තානට පායන හඳක් බැලුවා. පේරාදෙනියට ඇවිල්ලා හන්තාන කන්ද නැගලා හන්තානට පායන හඳත් බලලා දැන් මේ කන්ද බහින්න යන වෙලාව. හැබැයි එතන නම් ගොඩාක් වෙලා අපිට ඉන්න වුණා. කළුවරක් නිසා කොහොම හරි අපි ඉතින් මේ ගමන සාර්ථකව ඉවර කරා. ට්‍රිප් එක ගියපු හැම කෙනෙක්ම එදා දවසේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම ලස්සන මතකයක්.